මේ මල් හිටවනවද දැන්? අයියෝ මල් හිටවනවද? තව ටීම් එකක් දැන් මල් හිටවන්න ලැහැස්ති කොහින්දද දාවේ කියලා. වත්තේ ගම ට්වින්ස්ලාද? නෑ නෑ. ඔයා මොකද්ද කිව්වේ? මොකද්ද අමතකුනේ? සාදු කියන්නේ අමතකුණාද? දැන් මල් හිටවන්න දාවේවා. මල් පැල හිටවනවද? ඒ ඉන්නේ මල් පැල හිටවන්න ආපු ප්ලාන්ටර් කෙනෙක් මල් හිටවනවද? මල් හිටවනවද? කොහින්දද දාලාද? ලක්ෂ 5ක්. මෙයා කොහින්දද දාවේ? ලේවල්. ලේ කොහින්දද? ලේවල්. ඔයා මල් හිටවනවද? ෂා අක්කයි නංගි ඔන්න මල් හිටවන්න ඇවිල්ලා. ඔයාලා කොහෙද? පූජා පිටේ. මල් හිටවනවද ඔයා? ඈ කොහින්දද? අපි පූජා පිටේ. පූජා පිටේ ඔක්කොම. මල් හිටවනවද? ෂෝක් බබා අවුලු. ඔයාත් මල් හිටවන්න දාවේ. මල් හිටවන්නද කොහින්දද? හලාවත ඉඳන්. යක් මෙන්න මොන ඊළඟ මල් ටීම් එක. එලි මොන්න මල් හිටවන්න මීගමුවේ ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. චූටි බෝලේ මේ බලන්න. මල් හිටවනවද? මල් හිටවනවද? මෙන්න අපේ මල් හිටවන්න ආපු සුදු බෝලේ. ඒයි මේ මල් හිටවනවද දැන්? අයියෝ මෙන්න මල් හිටවන්න ආපු කොහින්දලා දාවේ? මීගමුවේ ඉඳලා ආපු සුදු බෝලේ. මේ මල් මීගමුවේ ඉඳලා මල් හිටවන්න මෙන්න මෙයා. මේ බබා කොහේ ඉඳලා දාවේ? කොහෙද? නුවර කොහෙද? මේ කියන්නේ වා කොහේ ඉඳන් දාවේ? නුවර ඉඳන්. නම මොකද්ද? තෙනුකි නුවර ඉඳන් ඇවිල්ලා තියෙනවා. මෙයා කොහේ ඉඳන් දාවේ? වත්තේගම ඉඳලා කියන්නේ. කොහෙද ආවේ? වත්තේගම ඉඳලා කියන්නේ. කොහේ ඉඳන්ද? වත්තෙන් ආවේ. නම මොකද්ද? බියන්සක. රීතා. එල අල්ල තියන් හරි. හරි. එල දැන් වල වටේ ලස්සනට පස්සට තියන් ආන් ෂෝක් බබා. නියමයි. ඔක තමයි පාත් කරන්න අක්කනි මේ. ෂෝක් හරි. හරි. හරි තව පස්ටි. චූටි මල් හිටවනවද? එලිම මල් හිටවන්න. දැන් මල් ඉඳන්න හදිසිද ඔයාට? පස් ටිකක් දා අත හොදගයි. හරි ඒකද හරි තියමු. හරි. මල් හිටවනවද? ඈ? ඔන්න සඳගිරිසෑයේ මල් හිටවන දෙවනි කණ්ඩායම ඔන්න සූදානම්. හරි අන්න හිටෙව්වා. මෙයා තමයි තනියම මල් රෝපණය කරන්නේ නේ බබා? ඔව් මල්ලලා තියන්න හරි. අමයි. හරි උත්සරණයි නේ. ඔය තන පිටලි වල තියෙන පස්ටි. හරි ඕම් තියන හරි පොඩි. හරි අන්න හරි පොඩි. කො පස් දාන්න ඔය දාන්නේ. ඔන්නෝමයි ක්‍රමානුකූලව පස් දාන්නේ පැලයකට. ඒක මල් පැලේ තියන්නවා. හරි හරි ඔන්න එයාගේ රෝස පැලෙත් හිටෙව්වා. හරි ඔය හිටවන්නේ ඕන ගන්න දාලා හදා ගන්න. පොඩි හරි. ඔයාලා ගන්න තියන්න පොඩ්ඩක් එක අල්ලලා තියන්න. හරි. හිමීට තියන්න. හරි. 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 ඔහොම තියන්න. හරි. මල් හිටවනවද? මල් හිටවනවද? මල් හිටවන්න ආපු අපේ චූටි බබා මල් ගෙනාවද? ඈ? මල් ගෙනාවද? මල් අරගෙන අවිල්ලා තියෙනවා පොඩ්ඩක්. ලස්සන සරියුත් මොදලන් මල්. අනිත් ඒවා නම් දන්නේ නැහැ. ඒක නිසා කියවන්නවා. රත්මලුත් තියෙනවා. ඔන්න මල්. මෙන්න මේ බබා ගානේ තමයි මල් ගෙනාවේ. නේ?